ඔන්නවාලට මං අරන් ඇවිලා තියෙනවා පොඩි ට්‍රේඩින් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. ඔයාලා පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එකේ ලොස්ට් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ වීඩියෝ එකේ මං ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද රේන්ජින් මාකට් එකක ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔයා හරියට මම මේ කියන පොයින්ට්ස් ටික ඔලුවට දාගත්තොත් එහෙම අනිවාර්යෙන්ම ඔයාලට ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේදී විනාඩි 2ක් වගේ පොඩි කාලෙකින් රුපියල් 56000ක් ඔයාලට ලයිව් ප්‍රොෆිට් කරලා පෙන්නනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කොහොමද මම මේ ට්‍රේඩ් ටික දාන්න කියලා. ඉතින් ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් තවත් පුංචි මතක් කිරීමක් කරනවා. තාම channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒකට ඔයාලට පුළුවන් මේ වගේ වැදගත් ඊමණි වීඩියෝස් ඉස්සරහටත් අපේ YouTube channel එක හරහා බලා ගන්න. හරියන්නේ අද මම ට්‍රේඩ් කරන්නේ American Express OTC මාකට් එකේ. ඉතින් ඔයාලට මම මීට කලින් වීඩියෝස් වලදීත් කියලා දීලා තියෙනවා මාකට් එකේ ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවකදී ට්‍රේඩ් කරන්න කියලා. ඒ කියන්නේ මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එකක් හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවකදී ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් මේ මාකට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මාක් කරලා තියෙන සෝන්ස් දෙක අතර තමයි මාකට් එක මේ වෙනකොට රන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තැනකදී ඔයා ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්නවා කියන එක ගොඩක් භයානකයි. මොකද සමහර විට ඔයා මාකට් එකේ ඩිරෙක්ෂන් එක ප්‍රෙඩික්ට් කරාට ගොඩක් දුරට ඔයාගේ ට්‍රේඩ් එක ලොස්ට් වෙන එක තමයි වෙන්නේ. මොකද මාකට් එක මෙන්න මේ ලෙවල්ස් දෙක අතර තමයි යන්නේ. ඒ කියන්නේ උඩ ලෙවල් එක සහ පල්ලෙහා ලෙවල් එක. මම මේක මාක් කරලා තියෙන ලෙවල්ස් දෙක අතර තමයි මාකට් එක යන්නේ. හැබැයි ඔයාට හරියට මාකට් එකේ මෙන්න මේ ලෙවල්ස් දෙකෙන් එකක් බ්‍රේක් කරන අවස්ථාව හොයාගන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරගන්න. ඉතින් මම මේ කරන්නේ අන්න ඒ වගේ වැඩක්. ඉතින් මේක කරන්න නම් ඔයාට ඉන්ඩිකේටර්ස් දෙක තුනක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව කැන්ඩල්ස්ටික් පැටර්න් ටික අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. කැන්ඩල්ස්ටික් පැටර්න් ටික බලා ගන්න ඕනේ. මාකට් එකේ රිජෙක්ෂන් එක, මාකට් එකේ රියැක්ෂන් එක මේ හැම දෙයක්ම බලලා ඔයාට එන්ට්‍රියක් ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් මම මේ එන්ට්‍රිය ප්ලේස් කරගන්න හේතුවනේ මම ප්‍රධාන හේතුව ඔයාට කියන්නම්. දැන් මාකට් එකේ මෙන්න මේ විනාඩි 5ක වගේ පොඩි රේන්ජින් මාකට් එකක් තමයි තියෙන්නේ. මේ මාකට් එක ඕවරෝල් ගත්තොත් එහෙම විනාඩි 5ක් වගේ තමයි මේ සෝන් දෙක අතරේ මාකට් එක රන් වෙලා තියෙන්නේ. හැබැයි ඕවරෝල් ගත්තොත් එහෙම විනාඩි 10ක 15ක වගේ ගත්තොත් එහෙම ඕවරෝල් ට්‍රෙන්ඩ් එක සෙල් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට අපිට මෙතන 190ක් විතර බර දාන්න පුළුවන් සෙල් පැත්තට. ඒ කියන්නේ සෙල් එන්ට්‍රියක් ගන්න තමයි අපි 190ක් විතරම් බලන්න ඕනේ. බැරි වෙලා හරි මේකේ අපි බයි එන්ට්‍රියක් ප්ලේස් කරගන්න හැදුවොත් එහෙම ගොඩක් දුරට අපේ ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඒකට හේතුව අපේ මෙතනදී ඕවරෝල් ට්‍රෙන්ඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ සෙල් ට්‍රෙන්ඩ් එක. එතකොට මම මෙතනදී ඩොලර් 50 ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරගත්තා. සෝන් එක බ්‍රේක් කරපු ගමන් ඔන්න තව ට්‍රේඩ් එන්ට්‍රියක් දාගත්තා ඩොලර් 150ක. ඔන්න ඒ ට්‍රේඩ් එකත් මේ වෙනකොට රන් වෙන මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඒ ට්‍රේඩ් එකත් අනිවාර්යෙන් ප්‍රොෆිට් වෙනවා. මොකද මෙන්න මේ මාකට් එක කියන්නේ මෙතන තියෙන විනාඩි 5 විතර රේන්ජින් මට්ටම බ්‍රේක් කරාට පස්සේ අනිවාර්යෙන්ම මාකට් එකේ ට්‍රෙන්ඩ් එක නැවත කන්ටිනියු වෙනවා. ඉතින් මම මේ මාක් කරන් තිබ්බ සෝන් එක ඔයා හරියට බලාගෙන හිටියා නම් කොහොමද බ්‍රේක් වුනේ මම කොතනින්ද එන්ට්‍රිය ප්ලේස් කරගත්තේ කියලා ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් මෙතනදී තව ගොඩක් දේවල් බැලුවා. ඉතින් මම මේ ඔයාට එක්ස්ප්ලেইন කරේ මම මෙතනදී ගොඩක්ම බලපු දේවල් ටික විතරයි. ඉතින් මෙන්න මේ වගේ තැන්වලදී ඔයාට ට්‍රේඩ් එන්ට්‍රීස් අරගෙන හොඳට ප්‍රොෆිට් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් එක ඒකට තියෙන්න ඕනේ. ඔන්න ට්‍රේඩ් ටික මම ප්‍රොෆිට් කරගත්තා. ඊළඟට යමු අපි ප්‍රොෆිට් ප්‍රූෆ් එක බලන්න. හරියන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ ට්‍රේඩින් හිස්ටරි එක ට්‍රේඩ් 4ක් දාලා තියෙනවා. ට්‍රේඩ් 4ක් මම මේ වෙනකොට ප්‍රොෆිට් කරගෙන තියෙනවා. ඉතින් අද දවසේ මගේ ඉන්කම් එක විනාඩි 2ක් වගේ පොඩි කාලෙකින් ඩොලර් 184ක් මම හොයලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට මුදල් හොයන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි හරියට මේක ඉගෙනගෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක වැඩේ පටන් ගන්න එක විතරයි. ඉතින් ඔයා මේක දැක්කා කියලා ඔයාගේ තියෙන මුළු amount එකම දාලා ට්‍රේඩ් කරන්න හදන්න එපා. පුළුවන් තරම් account එක manage කරගන්න. එතකොට අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මම මේ වෙනකොට රුපියල් 56000ක් රුපියල් 60000ක වගේ මුදලක් හොයාගෙන ඉවරයි. ඉතින් ඔයාටත් අනිවාර්යෙන්ම මේ පොකට් ඔප්ෂන් ප්ලැට්ෆෝම් එක හරහා ගේමක් ගහන්න පුළුවන්. ඔයා තාම සම්බන්ධ වෙලා නැත්නම් දැම්ම account එකක් ක්‍රියේට් කරන් සම්බන්ධ වෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් අපිව සම්බන්ධ කරගෙන අපෙන් මේ දේවල් අහලා දැනගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන WhatsApp message එකක් දාන එක description එකේ මම mobile number එක දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් WhatsApp message එකක් දාලා අපිව contact කරගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් comment එකක් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අදට සමු ගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.